මොකද බං කංග හැදලා කඩු කරපන්කෝ. ආහා. මෙන්න කාට එක පොන්. අම්මලි බා. මොකද නිකන් නාමරි චහගුණ්ඩකේ වගේ. දැන් උඹට බෑනේ මම නාමරි චහගුණ්ඩෙක් වගේ බං. මං අහුවානේ මොනවද කල්පනා කරන්න කියලා. කල්පනා කරන්න දේවල්ද බං නැත්තේ. පස්සට පන්සිල් පදයම කන්න විදියක් වෙන්න නැති යමි කල්පනා කරන්නේ. අපි හොඳට පන්සිල් රැක්ක මිනිස්සු බලව්. පකයි බං ගන්නේ. හැබැයි බං මොකද්ද බං පස්සේනේ පන්සිල් පදේ? දන්න තියස ඇහුවේ. රැක්කට ඒක දන්නේ නැහැනේ. සුරා මේරේ. අර හැමදාම කඩලා ඉන්නේ. අන්න ඒක තමයි. ඔය මගුල බොන එක නෙවෙයි බං. බලපන් මූ ඉන්න විදිය. ඔය ෆෝන් මගුල ඔබාගෙන කොයි වෙලාවෙත් බයේ බෑ බං. ඕක නැතිදාක මූ පිස්සු වැටේද කියලා. අපි පොඩි කාලේ කොයින්ද බං ඕවා. අවුරුදු ළඟ වෙද්දි ගමේ උන් එකතු වෙලා එක එක සෙල්ලම් බං. ඒක නම් සහතික ඇත්ත. ඒව මතක් වෙද්දි පපුව හොස් ගාලා යනවා. පුදුම පාළුවක් දැනෙන්නේ. දැන් ඉන්න පොඩි උන් ඒකට දන්නවද ඒවා? මං හිතන් ඉන්නේ අපේ කාට මේ අවුරුද්දේ පරණ සෙල්ලම් ටිකක් කියා දෙන්න. ඒක නම් හොඳයි. පුතේ ඔය ෆෝන් එක තියලා මෙහාට එන්න. ඔහොම ඉන්නම් මේ. තා පොඩ්ඩයි. ඕක තියලා මෙහෙ වරෙන් බං. ඔය වෙලාවට ෆෝන් එක ඔබාගෙන. ආයිති. බුදු අම්මේ. දැන් කියන්න බලන්න දන්න අවුරුදු සෙල්ලම් ටික මොනවද කියලා. ඔන්චලි පදිනවා. ඔය කියන්නේ අපේ කොළුව දන්නවනේ. තව මොනවද? කැට ගහනවා, බූරුව ගහනවා. ඈ? ඒ බොල? ඔබ ඒවද දන්නේ? මොකට දෙනවා මං ඕජාමි. ඒව නෙමෙයි පුතේ. පොඩි ළමයිට හරියන පොඩි සෙල්ලම් තියෙනවා. ඒවට තමයි අවුරුදු පීඩා කියන්නේ. කොහොමද ඉතින් මට කියලා දීලා බෑ. මට දිවස් නෑනේ. අම්මපෝ බොල ඒකත් ඇත්ත. කියා දීලා නැහැ නෙමෙන්න. මේ පාර අපි ඔබට අවුරුදු සෙල්ලම් ටිකක් කියා දෙන්න. ඔය අවුරුදු උස්සර තියෙන්නේ අවුරුදු සෙල්ලම් තමයි බං. අලියට ඇහැ තැබීම, කනා මුට්ටි ගහීම, කොට්ටේ පොර ගහීම, වලසල්ලි ගහීම, වලකජ්ජ ගහීම. ඈ තාත්තේ. වලකජ්ජ ගහන එක සෙල්ලමක් නැතුව? ඒක අපි පොඩි කාලේ තිබිච්ච සෙල්ලම. වලකජ්ජ ගහන්න පුළුවන් ඒක පාර යනවා. අපේ සීයක් ගහුවේ. අම්මපා තොට මම යකෝ ඒ වලකජ්ජ නෙමෙයි බං කියන්නේ මේ කජ්ජු වලින් කරන සෙල්ලමක් ගැන මං කියන්නේ. තොට ඉදහම මං කියා දෙන්න. යමල් වරල කියා දෙන්න. යමල්. බොලාට හේරම කියා දෙන්න පුච්චා වගේ හත්වලා මහ ගෑනිත් එකයි ඔක්කොම එකයි. ඉතල වලකපන්න බෑ වලකජ්ජ. මෙහෙරි කපන්න මෙහෙරි. මෙතන හොඳයි. මෙහෙරි කවුවා හරිනේ. මම ගලුවක් ගන්න නැතුව. මෙතන කපන්න. හරි අලක් කපු උදල්ලා ගියා. දැන් කාදියක් හොයාගන්න බෑනේ. මේ තියෙන බාණ්ඩිය. මේකට තමයි බං කාදියේ කියන්නේ. මේකෙන් තුකුස් කාලා ගහන්න තියෙන්නේ. අපි දැන් ඉස්සෙල්ලා ඉරන්ද ගමු. ඔයාලට මේ උනිදල කියා දෙන්න ඕන මේ අද කාලේ මේවා නැහැ බං. ෆෝන් වල ගේම් ගහන්න නැත්නම් කරන්නේ ඉන් කරේ බලන්න. මේව තමයි කියන වලකච්ච කියන්නේ. වලකච්ච. මෙතන තමයි තුකුස් කාලා කච්චුව දාන්නේ. මේක මෙතන ඊට පස්සේ දෙන්නේ අතර දිනක් ගහලා වුණොත් සම්පූර්ණ. තමයි ඉර. මේක මූණේ නිකන් වම්බුඩි ගෙඩියක් වගේ. තාත්තට පුතාලා මොනවද මේ කරන්නේ? මම් බං අපේ කොල්ලට අවුරුදු සෙල්ලම් ටිකක් කියා දුන්නා. ඒක හොඳයි. වැඩේ කියන්නේ බං කජ්ජු නැහැනේ. ඇඬ කොල්ලට කියා දෙන කජු නැත්තම් පුවත් ටිකක් ගනි. ඒක නම් නියම අදහසනේ බං. කොහොමද ඉඳන් බලන්න. ඒ කියන්නේ බඩු. මඩලාට පුවක්ගෙඩි පහක් අහුලලා ගෙනත් දාලා තියෙනවා. හැබැයි මම මේ කරුන්ක බං හැබැයි හොඳේ. මේ තියෙන බඩු. මේව දැන් කජු කියලා හිතාගනින් හොඳේ. පුවක් ගහේ කොහෙන්ද කජු? කජු අය පුවක් නෝ. හරි බං දැනට එහෙම හිතපන්කො බං. මෙන්න මෙහෙ බයි බං. කරන්නේ. මේ බං මුලාට මුලින්දලා ගියා දෙන්න බෑ. මේ ගෑණියෙක් ඉන්න හත පහක වෙනත් තියෙන හත්වලානේ. අන්න නේව. නරපෝ. කොහාගෙන් ගියේ? IPL උණුසුම දෙගුණ වෙන්නත් එක්කම මෙල්බෙක්ස් එක්ක එකතු වෙලා ඇතිතරම් සල්ලි හොයමුද? සල්ලි විතරක් නෙවෙයි කාර්, ලැප්ටොප්, iPhone දිනා ගන්නත් පුළුවන්. ඔයා රෙජිස්ටර් වෙද්දී මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කළොත් රුපියල් 70000ක දීමනාවක් ලබා ගන්නත් පුළුවන්. දැන්ම මෙල්බෙක්ස් එක්ක එකතු වෙන්න. මේක. මෙන්න මෙහෙම පුතේ වැඩේ හොඳේ. දැන් මේ කජු. හරිය? මේ කජු කියලා හිතාගනි. මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙහෙම දානවා. මේ පුවක් කජ්ජනේ මේ වල කජ්ජ හොඳේ මේ පුවක් තුනට හොඳේ. මෙන්න මෙහෙම වලට දානවා. බාල. එතකොට වලේ වැඩිච්ච ගෙඩි තුනේ. දාපු එක නඩ ගන්න පුළුවන්.
අර ඉතුරු උඩින් තියෙන එක දිහා දියන්නේ. එතනින් එකක් කොහේ කියන්න ඕන අතන එකද මෙතන එකද කියලා. ඔයා කියන්න ඕන දැන් ගහන්න ඕන ඊට පස්සේ මම මෙතන ඉඳලා අරකට දැන් ගහන්නේ. ඊට ගාලා ගැහුවා. ඒකේ වැදුනා හේරවා මට. නැත්තම් මේ වලේ තියෙන පුවත් ටික විතරයි මට. තේරුණාද ඔබතුමාට? ඔච්චර පොඩි වලක් කපලා ඔච්චර දුරින් දාන්නේ පිස්සුවට. එකෝ වල ලොකුවට කපන්න ඕන නැත්තම් ලගී දාන්න ඕන. ඔහලට ඒ කාලේ තිබුණ පිස්සුවන්නෝ. අම්මපෝ ඒක නම් ඇත්ත නේ මාලින්ද. ඒක නම් ඇත්ත. ආහා බොලත් ඉතින් උල්පන්දන් දීපල්ලා. පණ්ඩිතේ නැතුව අහගනින්කෝ බං. එහෙම කරයි කියලා හෙල්ලමක් වෙන්නේ නැහැ නෝ. දැන් මට පෙන්නන්න බං. මට පෙන්නන්න බං. ගහලා පෙන්නන්න. ගහලා පෙන්නන්න. ඉතින් ගහලා පෙන්නන්න. මෙන්න මෙතනක් තියෙනවා. මෙලවදියක් දන්නේ නැහැ බං උඹ කොහෙද කියන්නේ. මෙලවදියක් දන්නේ නැහැ. වයින්. දැන් ගහපියේ. ඔන්න ඔක නවත්තපල්ල බං. ඔන්න ඔක නවත්තලා නම මාමල දෙන්න බුලත් ඇති අරන් වරේ. දු බං. මොන ලබ්බද මේට දිහුද නිකන් හිටියා. මේක ඔක්කොම තියෙන කටු නැහැ. මම නැහැ ගිහින් යනවා. ඔබ මෙතන බකන්නේ ලාගෙන බලන් ඉඳලා ගිහලා පුටු දෙකක් අරන් වරේ. මෙන්න මුන්දේට වාඩි වෙන්න. බලන් ඉතින් බලන් ඒක කන පලෙන්න ගහන අලුත් අරුද කියලා. මට ප්‍රශ්නයක් තියෙන්නේ. වරේ. පුටු ටික අරන් වරේ මොකද කරන්නේ? අත කකා ඉන්නේ. ඉතින් වරේ. ඊට වාඩි වෙන්න. අලුත් අරුද කරගන්න වාඩි වෙන්න කියලා. කන පලෙන්න. ගෑන් සෝන්දි නටන්න දෙන්න එපා හොඳයි. මම ඒක තමයි කියන්නේ. වාඩියල. කොහම මට හිතගෙන ඉන්න ඕන හත් වලාමේ. මට පුතුක් කරන් වරින්න. කො බුලත් ඇටි අරන් වරින්න මේ. තාත්තේ ඔක්කොම තියලා කජු නෑනෝ. මොන කජ්ජක්ද බං? දැන් ඉතින් වල කජ්ජ ගහපු කජ්ජුනෝ. මොන වල කජ්ජුද බං? ඒ පුවක් බං පුවක්. ඒ පුවක් ගෙඩිය කරන් වරින්. වල කජ්ජු නෙමෙයි. කොදියා. කො ගිහලා පුවක් ගෙඩිය කරන් අරන්. ඒ පුවක් හොඳේ කජ්ජු නෙමෙයි. ඉඳ කාපල්ලා. අවුරුදු 30යි ඉතින්. ඔන්න ඔහෙ දියනවා. දියනනේ. අදියක් ගහන්න කියන්නේ නැහැ බං හෙට අවුරුදු 7 වලානේ පොදියා කපාගෙන කාපන් අගිරේ නැත්තම් කටින් හරි කඩපල්ලා ගෑණියේ දෙඩිය කඩන් අරන් අම්මට එන්නේ කියා පන්තක් ගාලා ඒ ගෑනුත් එක්ක උඩේ හෙල්ලම් කරන්න එපා අලුත් අවුරුද්දේ කියලා හොඳ ගෑනුත් එක්ක දේව කොන්න හම්බෙන්නේ නැහැ මේක ඊට පස්සේ ගෑනු මොකද්ද ඒක උඩාලේ කටි දැන් නතු ගෑණිගේ හෙට ඉතින් දෙයකට බයින්න එපා ගෑනුත් නේ දෙයකට බයින්න කාපලා මට පුළ දීලා කන්න ඕනේ අපිට රං ආරංචි මේ හැමදාම පවුලකින් ගුට් කරනවා කියලා. අම්මපෝ ඒක නම් ඇත්ත. හැමදාම උඹට ගෑණි ගහනවද බං? බා මගුලක් කතා කරන්න දින්දපන්. ගෑණි ගහන මොකක්ද කි? මගුල. අනේ ඵලයන් බං. ඊයේත් උඹ ගෑණිකින් ගුටි කෑවා. කවුද බං උඹට කිව්වේ? යකෝ ගෑණි මට ගැහුවේ නේ මම ගෑණිට ගැහුවා බං. කොයි වෙලාවෙ කට ගහගෙන කචපච්චේ දුන්න පැනලා කනේ පාරක්. ගහලා මම කෑ ගැහුවේ නැත්තම් කතන්දරයක් වෙනවනේ ගෑනුන්ට ගැහුවොත් එමේ කේස්නේ. ඒ නිසා ගෑණිට ගහලා මම කෑ ගැහුවා. ඒක ඇහුනේ නැත්තම් ගෑණි මට ගැහුවේ නෑ මම ගෑණිට ගැහුවේ. බොලාට වැරදිලා. එහෙම සීන් නැද්ද වෙලා තියෙන්නේ. එහෙනම් අපිට තමයි වැරදිලා තියෙන්නේ. පුතේ ඔබලෙන් ගිය අතට. මායාව කතා කරනකොට අර හොම්බ ගහගෙන බලන් ඉන්න ගෑණිට කියලා කියන්නේ. යාතු ආයරු කුංචි කමට හිටියේ. ඒකනේ කඩි බෝතලයක් ගහනවා. ගාව. ඔබල කියන ගාන වෙන්න ඕන මේ ඒක අයි කියන්නේ. ඔබ මොනවද? ඔබ මොනවද කියලා ඇහුවේ? ඕනෝ. මගේ ළඟ සල්ලා බොලා මට අරන් දීපල්ලා හොඳේ. මම බොන්නම් ඉතින්. යකෝ අපි බලාගෙන නැත්නම් මෙලින් බොන්නේ. යකෝ මගේ බොන්න තියෙන්නේ මොකක්ද කියලා මගේ ළඟ කොහෙද මම බොන්න හන්නේ. එපා කරපු ගෑණි හොඳේ. අම්මා මගේ කරුමකට බැන්නේ. අම්මේ අනේ තාත්තා අරගොල්ලොත් එක්ක කොහෙද බයිනෝ? මට බයිනවා? ඔව් දැන් බලන්න. ගෑනුන්ට බයෙන්න එපා බං. මට අපහසු කරනවනේ මේ කටියට කිව්වේ. නැහැ